හරි ඕලෙවල් 2023 පේපකේ 6 වෙනි ප්‍රශ්නේ ඔක්සයිඩ් ගැන තමයි තියෙන්නේ. මුලින්ම ඔක්සයිඩයක් කියන්නේ මොකක්ද? ඔක්සයිඩයක් කියන්නේ මොකක් හරි ලෝහයක් මේ අයනයත් එක්ක මෙන්න මේ අයනයත් එක්ක හදන සංයෝගය කියන්නේ නිකන් මෙන්න මේ වගේ සංයෝග වලට තමයි අපි කියන්නේ ඔක්සයිඩයක් කියලා. ඒක තේරුම් නැත්නම් වැඩි හිතන්න ඕනේ නැහැ. ඕකේ මේ ඔය ප්‍රශ්නෙට අහලා දින ප්‍රශ්නෙට උත්තරේ ගන්න කෙලින්ම ඕගොල්ලන්ට පුළුවන් ඕනනම් මේකේ තියෙනවා මේ පෙළ පොතේ ඔයාලට වගුවක් දීලා තියෙනවා කෙලින්ම තුන්වෙනි ආවර්තයේ ඔක්සයිඩ් ඒ වගේ ආම්ලික භාෂණයක විචලනය කියලා. හැබැයි උඩට ඒක මතක නැහැ. ඒ නිසා මේක අලුතෙන්ම මතක තියාගන්න විදිහක් එක්ක මෙතඩ් එකක් එක්ක පොඩි ජිල්මාට් ක්‍රමයක් එක්ක කියලා දෙනවා. එතකොට මේක ෆුල් ෆෝකස් කරලා අහගන්න. එතකොට ආයේ මේක පාඩම් ගන්න ඕනේ නැහැ. හරි තුන්වෙනි ආවර්තනේ ගන්න sodium, magnesium, aluminium, silicon, phosphorus, sulfur, chlorine ආගන්න නැහැ අපි. ඕක තියනවා. හරි. එතන මේකේ ඔක්සයිඩ් එක ඉන්නේ මේ විදිහට. මට ඒක ලියන්න යන්න පුළුවන් මේ Na2O, NgO, Al2O3, SiO2 ඊට පස්සේ මේක මොකද්ද? P2O5 ඊට පස්සේ SO3 Cl2O7 ඔන්න ඔය විදිහට මම ලියන්න යන්න පුළුවන්. හරිද? හැබැයි ඒක කටපාඩමක් වෙනවානේ. ඒ නිසා අපි ඒ ගොන් වැඩේ කරන්නේ නැහැ. හරිද? ඒ නිසා මේකට මෙතඩ් එකක් හදනවා. right? ඉස්සෙල්ලාම මේගොල්ලන්ට එකේ ඉඳන් ඉලක්කම් දාගෙන යන්න. 1 2 3 4 5 6 7. right? ඔන්න ඔය විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ මෙයාගේ ඉලක්කම 1, මෙයාගේ ඉලක්කම 2, මෙයාගේ ඉලක්කම 3, මෙයාගේ 4 5 6 7 ඔය විදිහට තියෙනවා. දැන් ඔක්සයිඩ් කියන්නේ ඔක්සිජන් නේ. අපි ඔක්සිජන් උත් මෙතනට ගන්නවා පැත්තකට. ඔක්සිජන් ඉලක්කම 2. right? අපිට දැන් ඔක්සයිඩ් හදන්න පුළුවන් මෙයයි පාවිච්චි කරලා. 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 ඒ ඕන එකක් පාවිච්චි කරලා හදන්න පුළුවන්. හරි. ඔන්න ඔය විදිහට තියෙනවා. දැන් මම කරන්නේ සෝඩියම්ම ගන්නවා. එයාගේ ඉලක්කම එයාගේ යටින් ලියනවා. ඔක්සයිඩ් එක හදන්නේ ඔක්සිජන්ව ගන්නවා. එයාගේ ඉලක්කම එයාගේ යටින් ලියනවා. ඊට පස්සේ මෙයාගේ එක මෙයාට දෙනවා, මෙයාගේ එක මෙයාට දෙනවා. ඔයාගේ එක මට දෙන්න, මගේ එක ඔයාට දෙන්න. මොකද? මේ වැරදුනා. මගේ එක ඔයාට දෙන්න, ඔයාගේ එක මට දෙන්න කියලා ඒ දෙන්න ෂෙයා කරගන්නවා. මොකද මිනිස්සුනේ. Na2O විදිහට ලියන්න පුළුවන්. දැන් මෙයා බලන්න. මැග්නීසියම්ගේ 2යි. ඔක්සිජන්ගේ 2යි. ඔයාගේ එක මට දෙන්න, මගේ එක ඔයාට දෙන්න. ඔන්න ඔහොම බෙදා ගන්නවා. Mg 2යි, ඔක්සිජන් 2යි. දැන් මේක බලන්න ඇලුමිනියම් 3යි. ඔක්සිජන් 2යි. ඔයාගේ එක මට දෙන්න, මගේ එක ඔයාට දෙන්න. ඔන්න Al2O3. මේක බලන්න සිලිකන් 4යි. ඔක්සිජන් 2යි. Si2O4. ඔන්න ඔය විදිහට අපිට ඒ ටික ලියන්න යන්න පුළුවන්. මම ඉක්මනට ලියන්නම් දැන්. P2O5 S2O6 Cl2O7. ඔන්න ඔය විදිහට ලියන්න පුළුවන්. තාම වැඩේ ඉවර නැහැ. ඊට පස්සේ මෙතන තියෙන එකනේ මේ ඉලක්කම් දෙක බලන්න. මේ ඉලක්කම් දෙකම ඉතුරු නැතුව දෙකෙන් බෙදන්න පුළුවන්ද කියලා බලන්න. දැන් මෙතන තියෙන 2යි 1යි. 2 දෙකෙන් බෙදුවොත් 1යි. ඉතුරු නැතුව බෙදන්න පුළුවන්. 1 දෙකෙන් ඉතුරු නැතුව බෙදන්න බෑනේ. එහෙනම් මේක හරි. මේක බලන්න. 2යි 2යි. 2 අපිට ඉතුරු නැතුව දෙකෙන් බෙදන්න පුළුවන්. 2ත් අපිට ඉතුරු නැතුව දෙකෙන් බෙදන්න පුළුවන්. එහෙනම් ඒක යටින් පොඩ්ඩක් ඉලක්ක ගහගෙන තියාගන්න. ඇලුමිනියම් මේක දෙකනේ තියෙන 2 අපිට ඉතුරු නැතුව දෙකෙන් බෙදන්න පුළුවන්. හරිද? ඒ මේ 2 දෙකෙන් බෙදුවම 1යි. 1 වරක් 2 2යි. 2යි බිඳුවයි. හරි. මොනවා කියන්න පුළුවන්. 3 ගන්නකො. 3 ඉතුරු නැතුව දෙකෙන් බෙදන්න පුළුවන්ද? 2යි 1යි. 2 1 වරක් 2 2යි 2යි 1යි. අනේ ඉතුරු වෙනවනේ. ඒ ඉතුරු වෙනවා නම් මොකක් හරි ඒකට හරි දාන්න. හරි. මේ ඔක්කොම ඉතුරු වෙනවා. එතන මේ මෙතන බලන්න මේ 2යි 4යි. 2 දෙකෙන් බෙදුවම 1යි 4 දෙකෙන් බෙදුවම 2යි. ඔය විදිහට ඉතුරු නැතුව අපිට ඒවා බෙදන්න පුළුවන්. ඒවට පොඩ්ඩක් ඉලක්ක ගහගෙන තියාගන්න. හරිද? දැන් ඔහොම අපේ ඉරියඳ ගත්තට සෙට් එකක් ඉන්නවනේ. ඒ කියන්නේ ලස්සනට දෙකෙන් බෙදෙන සෙට් එක අපි වෙන් කරගත්තනේ. මේකේ මේ තියෙන ඉලක්කම් වෙනුවට මේ ඉලක්කම් වලින් භාගෙ තියෙනවා.
ඒ කියන්නේ Mg2O2 නෙමෙයි. MgO. කියන්නේ මේක 2 භාගය 1යි. 2 භාගය 1යි. ඕක තමයි මෙයාගේ උත්තරේ. මෙතන ගත්තම මේකෙත් භාගය ලියන්න. 2 භාගය 1යි 4 භාගය 2යි. ඔන්න ඔහොම. ඕක තමයි හරි උත්තරේ. මේක ගත්තම මේක 2 භාගය 1යි 6 2කින් බෙදුවම 3යි. ඔන්න ඔය විදිහට මේක තමයි හරි උත්තරේ. ඔය විදිහට අපිට මේ ටික හදාගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මම මේ ටික දැන් අවසාන ඔක්සයිඩ් ටික පිළිවෙලට ලියුවොත් එහෙම මොන් තියනවනේ. දැන් ඔය වගේ දැන් ප්‍රශ්නේ වෙන එකක් නේ. මේ වගේ ආම්ලික භාෂ්මික ස්වභාවය ඉගෙන ගන්න එකක් නේ තියෙන්නේ. ඕක මෙහෙමයි. අපි විශේෂ කෙනෙක්ව වෙන් කරලා ගන්නවා ඉස්සෙල්ලා. කවුද විශේෂ කෙනා? තමයි විශේෂ කෙනා තමයි ඇලුමිනියම්. ඇලුමිනියම් හරි විශේෂ කෙනෙක්. හරිම ෂෝක් කෙනෙක්. යා මොකක්ද යාගේ විශේෂය? මෙහෙමයි. මුංගේ ඉන්න ආම්ලිකෝ. මේ උන් ඉන්නවා භාෂ්මිකෝ. හරිද? ඔය දෙගොල්ලොම ඉන්නවා. ඇලුමිනියම් කියන්නේ ඔය දෙකම පුළුවන් එකෙක්. ඇලුමිනියම් වෙලාවකට ආම්ලික ලක්ෂණ පෙන්වනවා. තවත් වෙලාවකට භාෂ්මික ලක්ෂණ පෙන්වනවා. මුන්ට එහෙම එකයි පෙන්වන්න පුළුවන්. වැඩක් නැහැ නේ. ඇලුමිනියම් මැරෙන්න මෙතන ඉන්න හැම එකම වැඩක් නැහැ. උන්ට එකයි පුළුවන්. ආම්ලික නම් ආම්ලික, භාෂ්මික නම් භාෂ්මික. ඇලුමිනියම් මෙහෙම නෙවෙයි. උට ආම්ලිකත් පෙන්වන්න පුළුවන්. භාෂ්මිකත් පෙන්වන්න පුළුවන්. ඒ නිසා මෙයාට අර මිනිස්සු අර පදවියක් දීලා දෙනවා නයිට් පදවිය වගේ එකක් උභය ගුණික කියලා. හරිද? හොඳයි නේ. අච්චර ඉතින් මුන්ට එකයි පෙන්වන්න පුළුවන්. මූ ඔක්කොම පෙන්නත් දීම පදවියක් නොදී පුළුවන්ද? උභය ගුණික පදවියක් නෙවෙයි නමක්. ඒ මොකද්ද නම? උභය ගුණික. උභය ගුණික කියලා කියනවා. ඒ කියන්නේ අයාට අම්ල භෂ්ම දෙකම එක්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් නිසා. එතන මේ උභය ගුණිකව තව තියෙනවා බෙරිලියම්, ඇලුමිනියම්, සින්ක්, ටින් ලෙඩ්. හරිද? ටින් ලෙඩ් ඔය ඉතින් තියෙනවා. එතකොට මේකින් හැබැයි උභය ගුණික කියලා කිව්වොත් එහෙම ගොඩාක්ම දුරට මේක ඇලුමිනියම් තමයි මේ O level වල අනිවාර්යයෙන්ම වගේ 90%ක්ම වගේ ඇලුමිනියම් තමයි උභය ගුණික කියන මේ වචනේ ඇහුණ ගමන් ඒ ඇලුමිනියම්ගේ මොකක් හරි තමයි. හරිද? ඇලුමිනියම් කියන්නේ උභය ගුණික නිසා එයාගේ ඔක්සයිඩයත් උභය ගුණිකයි. මොකද්ද උභය ගුණිකයි කියන්නේ? එයාට අර අම්ල භෂ්ම දෙකේම ලක්ෂණ ආම්ලික සහ භාෂ්මික කියන ලක්ෂණ දෙකම පෙන්වන්න පුළුවන්. මුන්ට එහෙම බෑ. මුන්ට පුළුවන් එකයිනේ. ඒක කොහොම මොකක්ද කියලා හොයාගන්න ඕනේ. මුන් අතර ඉන්න ආම්ලිකෝ, මුන් අතර ඉන්න භාෂ්මිකෝ. ඒ ආම්ලික භාෂ්මික නම් තව කමක් නැහැ. දුබල ආම්ලික, දුබල භාෂ්මික මහා මල ජරාවක් එපා වෙනවනේ පාඩම් ගන්න ගියාම. ඔන්න ඕකටත් මෙතඩ් එකක් හදලා තියෙනවා. හරිද? මම හදපු එකක් නිකන් ජිල්මාට් ක්‍රමයක් එකක්. දැන් මෙයාගේ දෙපැත්තේ ඉන්න කට්ටිය සමානව දෙකට බෙදන්න. ඒ කියන්නේ දැන් මෙතන 4යිනේ 1 2 3 4යි. සමානව බෙදුවා කියන්නේ ඔක්සිජන් නෑ වෙන එකෙක්නේ අපි අර අමතරව දාගත්තේ කියන්නේ. 1 2 3 4යි 4යි කියන්නේ ඉතින් දෙක දෙකට බෙදන්න වෙන්නේ නේ. මුන් දෙන්න එහා පැත්තට ආවට පස්සේ එහා පැත්තේ 2යි ඉන්නේ. එහෙනම් එක එකට බෙදන්න වෙන්නේ සමානව. හරි. මූ ආම්ලිකද භාෂ්මිකද? උ දෙකම උභය ගුණිකයි. උදාසීනයි නෙමෙයි. උදාසීනයි කියන ආරෝපණයක් නෑ කියන එක. මෙයා වෙන වෙකි. උභය ගුණිකයි. මෙහෙමයි. අපි මෙහෙම ඉද්දී අපේ දකුණු අත ආම්ලිකයි. දකුණු අත ආම්ලිකයි කියලා මතක තියාගන්නකෝ. ඒ කියන්නේ මේ දකුණු පැත්තට යන්න ආම්ලික පැත්තට වැඩි. ආම්ලික පැත්තට යනවා. එහෙනම් වම් පැත්තට යන්න භාෂ්මික පැත්තට වැඩි වෙන්න එපයි. හරිද? ඔහොම තියෙනවා. දකුණු අත ආම්ලිකයි කියලා මතක තියාගන්නකෝ. එතකොට දැන් මේකේ මේ ළඟ ඉන්න එක අපි කියන ළඟ ඉන්න එක එම ලොකු ප්‍රබලත්වයක් නෑ නේද? ඔය අපේ ළඟ ඉන්න සෙට් එකේ ලොකු ප්‍රබලත්වයක් නෑ නේද? අපේ ළඟ ඉන්නුම් අර ඈත ඉන්නුම් නේ. දැක්කම එන සයිස් පොරවල් ඉන්න අපේ ළඟ ඉන්න එන දුබල සෙට් එකක් නේද? යාළුවෝ සෙට් එකම කල්පනා කරලා බලන්න. දුබල සෙට් එකක් නේද? නෑ හොඳයි යාළුවෝ හොඳයි. අර හයිය හත්තිය නැති දුබල සෙට් එකක් නේද ඉන්නේ ළඟ ඉන්නුම්. ඈත වෙන කොහේ හරි මේ ගියාට පස්සේ ඉන්නව නේද? එන සයිස් ඩයල් ළඟ ඉන්නුම් එහෙම නෑනේ. දුබල සෙට් එකක් නෙන්නේ. ඒ වගේ තමයි මේ ළඟ ඉන්න සෙට් එක ආම්ලිකයි. හැබැයි දුබල ආම්ලිකයි. දුර ඉන්න අය ආම්ලිකයි. හැබැයි දුර ඉන්නුම් ප්‍රබලයිනේ බං. ප්‍රබල භාෂ්මිකයි. ප්‍රබල භාෂ්මිකයි. sorry වැරදුනා. ආම්ලිකයි ප්‍රබල ආම්ලිකයි. මොකද දකුණට ආම්ලිකයි. ළඟ ඉන්නුම් ඉතින් දුබලයිනේ. දුබල භාෂ්මිකයි. දුර ඉන්න ඉතින් ප්‍රබලයිනේ. ප්‍රබල භාෂ්මිකයි. ඔන්න ඔය විදිහට මේක සම්පූර්ණයෙන්ම පාඩම් කරගන්න පුළුවන්. ඒකින් වරකට උත්තරේ ගන්න පුළුවන්.